අද අපි කතා කරන්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක ආරම්භය සනිටුහන් කළ අපේ සංස්කෘතිය සාහිත්‍ය සහ සදාචාරය පවා නිර්මාණය කළ අති උත්තරීතර සිදුවීම් ගැනයි. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හෙවත් මහින්දාගමනය. මෙතෙක් අපේ රටේ පැවති ඇදහිලි රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ශිෂ්ටාචාරයක් ගොඩනගූ ඒ දවස ගැන අපි අද කතා කරමු. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුවයි. ඒ උතුම් පොසොන් පුර පසළොස්වක බොහෝ දිනකයි. උන්වහන්සේ සමග වැඩම කළ අනෙක් පිරිස වූයේ ඉට්ටිය, උත්තිය, සම්වල, භද්‍රසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේර වහන්සේ සහ වණ්ඩුක උපාසක යන පිරිසයි. එදා අනුරාධපුර රාජධානියේ පාලකයා වූයේ දේවානම්පිය තිස්ස රජතුමා. මිහින්තලා පහුවේදී එදා මිහිඳු හිමි හා දෙවන පෑතිස් රජ මුණ ගැසුනේ මොහොත අපේ ජාතිය ආධ්‍යාත්මික පිබිදීමට මඟ පෑදූ කඩේම වුණා. රජතුමා සිය පිරිවර සමග මිහින්තලා කඳු මුදුනේ මුවන් දඩයම් කරමින් සිටියදී තමයි මේ මුණ ගැසීම සිදු වුණේ. මෙතනදී ඉතාමත් වැදගත් සිදුවීමක් වෙනවා. මිහිඳු හිමියන් රජුගේ බුද්ධි මට්ටම මැන බැලීමට අඹගස පිළිබඳ ප්‍රශ්නය විමසනවා. රජතුමා ඉතා බුද්ධිමත්ව පිළිතුරු දෙන නිසා මිහිඳු හිමියන් රජතුමා ධර්මය දේශනා කිරීමට සුදුසු අයෙකු බව වටහා ගන්නවා. මේ මහින්දාගමනය ලංකාවේ බුදුදහම නිල වශයෙන් ස්ථාපිත වූ දිනය ලෙස සැලකෙනවා. මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට පළමුවෙන්ම දේශනා කළ සූත්‍රය වුණේ චුල්ලහත්තිපදෝපම සූත්‍රයයි. මෙයින් රජතුමා ඇතුළු පිරිස බුදු දහම අවබෝධ කරගත්තා. මිහිඳු මාහිමියන් විසින් වණ්ඩුක උපාසකතුමාව පැවිදි කර උපසම්පදාව ලබා දීමෙන් ලාංකීය භික්ෂු සංඝයා වහන්සේ නමක් මෙහෙයවීමේ ආරම්භය සනිටුහන් වුණා. බුදු දහම ලංකාවට පැමිණීමත් සමග එකල පැවති අදහිම් වලට වඩා දියුණු විමුක්තිකාමී දහමක් ලැබීමෙන් ජනතාවගේ චින්තනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මිනිස්සුන්ගේ සිතීමේ රටාව වෙනස් වුණා. මස් මාංශ අනුභවය අවම වී සත්ත්ව කරුණාව සහ මෛත්‍රිය මුල් කරගත් සමාජයක් බිහි වුණා. ඉතින් වෛරය වෙනුවට මෛත්‍රිය, කෝපය වෙනුවට ඉවසීම ප්‍රගුණ කරමින් සියලු අකුසලයන්ගෙන් වැළකී කුසල් දහම් වැඩිවීමට වඩාත් යහපත් අයෙකු ලෙස සමාජයට වැඩදායී පුද්ගලයෙකු වීමටත් මෙවර පොසොන් පොහොය දිනයේදී අපි අධිෂ්ඨාන කරගනිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.